අයිබුවන් හැමෝටම සුබම සුබ දවසක් සහ වාසනාවන්ත දවසක් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි ආදරණීය විශ්ව YouTube නාලිකාවට ඔබව සාදරයෙන් සහ කරුණාවෙන් පිළිගන්නවා. ඉතින් හැමෝගෙම ජීවිත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටපත් වේවා. හිතන පතන සියලුම සැප සම්පත් ඔබේ ජීවිතෙට ලැබේවා. හිසේ සිට පාදාන්තය දක්වා තියෙන සියලුම එක විද රෝග පීඩා දුරු වී යත්වා කියා මම ඔබට හදවතින්ම ආශිර්වාද කරනවා. අද ඔබට මම කියලා දෙන මාතෘකාව තමයි දැන් මම කලින් වීඩියෝ එකකින් ඔබට සඳහන් කිරීමක් කරා කොහොමද දින 21ක් තුල ඔබට ඔබේ ජීවිතයට ආශිර්වාදාත්මක කරගනිමින් වැකි දෙකක් කියලා දුන්නා. මේ වැකි දෙක එක දිගට දවස් 21ක් එක දිගට භාවිතා කිරීමෙන් ප්‍රතිඵලات විඳින්න කියන දේ ඔබට ඉදිරිපත් කිරීමක් කරා. මම හිතනවා විශ්වාස කරනවා ඒක ඊ타මත්ම භක්තියෙන් සහ ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් සහ ඊ타මත්ම විශ්වාසයෙන් ඒ කාර්යය සිදු කරනවා ඇති කියලා. අද ඔබට කියලා දෙනවා ධනාත්මක ස්වයංයෝජනා පිළිබඳව. මෙතනදී මම භාවිතා කරන වචනය තමයි affirmations. නැත්නම් අපි මේකට කියනවා ජීවිත සුරකින්න සහතික කොට කීම් කියලා කියනවා. සාමාන්‍යයෙන් ජීවිතය සුරකින්නවා ඒ වගේම තමයි ජීවිතේ නොහිතන විදියට පෙරලිකාරී දේවල් ඇති කරන ඔයාලගේ ජීවිතේ නොහිතන විදියට ඔයාලගේ ජීවිතේ ප්‍රාතිහාර්යයන් සිදු කරන මේ ධනාත්මක ස්වයංයෝජන නැත්නම් මේ අපි කියන මේ affirmations වලින් මම පළවෙනිට ඔබට දෙයක් කියන්නම්. මෙන්න මෙහෙම කියලා දෙනවා මුහම්මද් අලි කියන චරිතය යමක් සහතික කොට යලි යලිත් කියන්නේ නම් එය විශ්වාසයක් බවට පත් වෙනවා. ඒ විශ්වාසයේ හේතුගත් විට ඔබට යමක් දක්නට ලැබෙනවා කියලා මුහම්මද් අලි වරක සඳහන් කිරීමක් කරනවා. ඒත් එක්කම කොමල් ෂීන් කියන චරිතය මෙන්න මේ විදිහට දෙයක් කියනවා. ඔබ සාර්ථක බවට ඔබේ යටිසිතට තදින් දැනුවත් කරන දෙක ඔබ අසාර්ථක වූවකි. එය කළ හැකි වන්නේ සහතික කොට කීමෙනි. එවැන්නක් සිදු වූ විට යටිසිත එය පිළිගන්නවා කියලා සඳහන් කිරීමක් කරනවා. ඒ කියන්නේ ඔබ සාර්ථකයි කියලා යටිහිතට තහවුරු කරනකම් ඔබ අසාර්ථක පුද්ගලයෙක් කියලා කියනවා. එකම දෙයක් ඒ කියන්නේ ඔබ සාර්ථකත්වය දිගින් දිගට ඔබ යටිහිතේ තැම්පත් කිරීමෙන් එය කියන්නේ ඔබ යටිහිත ඒක පිළිගැනීමට පිළිගන්න කාරණාවක් බවට පත් වෙනවා කියලා මෙන්න මේ චරිතය සඳහන් කිරීමක් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ මුහම්මද් අලි කියන චරිතය පිළිබඳව අපි කතා කරා. එයා හැම වෙලෙම භාවිතා කරලා තියෙන වචනයක් තමයි මම විශිෂ්ටයා වෙමි කියන කාරණාව. මම විශිෂ්ටයා වෙමි කියන කාරණාව. මේ ධනාත්මක ස්වයංයෝජනා වල තහවුරු කිරීම වල සහතික කොට කීම වල තියෙන දෙයක් තමයි ගොඩක් අය හිතනවා ප්‍රාර්ථනාවක් විදිහට. නැත්නම් මෙතනදී මම කිව්වොත් මම විශිෂ්ටයා වෙම්වා නැත්නම් මම විශිෂ්ටයා වෙත්වා අනේ මම විශිෂ්ටයෙක් වෙන්න මෙන්න මේ වගේ දේවල් කිව්වා කියලා යටිහිත කිසිම දවසක තේරුම් ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ යටිහිතේ තහවුරු කිරීමක් කරගන්නේ නැහැ ඔබට අවශ්‍ය දේ. ඒ නිසා ඔබ මේ මොහොත වෙන විටත් ඒ දේ ළඟා වෙලා තියෙනවා කියන කාරණාව මත තමයි යටිහිත තහවුරු කිරීමක් කරන්නේ. ඒ නිසා ඔබ හැම වෙලේම භාවිතා කළ යුතු වචනයක් තමයි මම විශිෂ්ටයා වෙමි. මම විශිෂ්ටයා වෙමි කියන කාරණාව. මෙතනදී කියනවා මම විශිෂ්ටයා වෙමි යන වචන තුන නිතර කී මුහම්මද් අලි සැබවින්ම විශිෂ්ටයා වූයේය. අප යමක් අපට නිතර කියන්නේ නම් එයා අපේ අභ්‍යන්තරයේ පිළිගැනීමක් සිද්ධ කරනවා. බාහිරව ඒ පිළිගැනීමේ තත්ත්වයට පත් කිරීමටද අවශ්‍ය කටයුතු සිදු වෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය පුද්ගලයා වීමටත් අවශ්‍ය කටයුතු ඒ ආකාරයෙන් මෙටු කර ගැනීමටත් සහතික කොට කීම නැත්නම් මේ තහවුරු කිරීම නැත්නම් affirmation ඉතාමත්ම වැදගත් වෙනවා. යමක් ඔබට අවශ්‍ය දේ නිතර යටිහිතේ තැම්පත් කිරීම අවශ්‍ය දේ දැනටමත් ඉටු වුණා වගේ නිතර තැම්පත් කිරීම මගින් ඒ දේ යටිහිත පිළිගැනීමක් කරනවා. ඊට පස්සේ ඒ දේවල් ඔබට ආකර්ෂණය කරලා දෙන්න නැත්නම් ඒ தත්ත්වයට ඔබව පත් කරන්නට මේ විශ්වය විසින් නැත්නම් යටිහිත විසින් ඒ අභ්‍යන්තර සාධකات ඔබට ආකර්ෂණය කරලා දෙන්නට පටන් ගන්නවා. අපේ මනස තුල නැවතුමක් නැතුව ක්‍රියාත්මක වන ගුවන් විදුලියක් තියෙනවා. එය ක්‍රියාත්මක වෙන්නේ අප දැනුවත්ව නෙවෙයි. එමෙන්ම අපේ උවමනාවටද නෙවෙයි. ඒ නිසා අපි වැඩිපුර කියවන්නේ අපේ අතීත කතා වර්තමානයට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. අපි හැම වෙලේම කියන අපේ අතීත කතා අපිට මේ වගේ දෙයක් වුණා, මගේ වයස ගියා, මට මෙන්න මේ වගේ ද්‍රෝහිකම් කරා, මෙන්න මේ වගේ දේවල්. ඒවා කිසිම දෙයක් අපේ අනාගතයට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බලපෑමක් සිද්ධ වෙනවා නමුත් වැඩක් නැහැ. එහෙත් අපි ඊට අහුම්කම් දෙනවා. එය යම් පමණකට පාලනය කර ගැනීමට සහතික කොට කීම ඉතාමත්ම වැදගත් කාර්යයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ හැම වෙලේම අතීතය ගැන හිතනවා නම්, අතීතය ගැන කම්පා වෙනවා නම්, ඒ දේවල් වලින් මගහැරවා ගන්නට, ඒ දේවල් නිවැරදි කරගන්නට මේ සහතික කොට කීම නැත්නම් අපි මේ කියන affirmation ඉතාමත්ම වැදගත් වෙනවා. දවසක් දැන් අපි මේ මම ඔබට කිව්වා මෙන්න මේ වගේ පුද්ගලයන් මෙන්න මේ වගේ දේවල් භාවිතා කරා කියලා. හෙන්රි ෆෝඩ් කියන චරිතය මෙන්න මේ වගේ දෙයක් සඳහන් කරලා කියනවා. ඔබට පුළුවන් යයි හෝ බැරි යයි සිතන්නේ නම්
ඒම සිදු වෙනවා. දැන් ඔයාට පුළුවන් කියලා හිතුවොත් එහෙම ඒ දේ සිද්ධ වෙනවා. මට බෑ කියලා හිතුනොත් එහෙම ඒ දේම සිද්ධ වෙනවා. ඔබේ යටිසිතට මට පුළුවන් යන වචනය කියන ඒ වචන දෙක සහතික කොට කීමෙන් එය නිතර කීමෙන් ඔබ සාර්ථකත්වයට අදාළ ක්‍රියාකාරකම් වලට ඔබ පොළඹවනවා. ඔයා හැම වෙලේම මට පුළුවන් කියන වචනය හැම වෙලේම සහතික කොට කියනවා නම් ඇෆර්මේෂන් එකක් විදිහට කියනවා නම් යටිහිතේ තැම්පත් කරනවා නම් ඒකට අදාළ සිද්ධි දාමයන් නැත්නම් ක්‍රියාකාරකම් ඔබ වටා එක් වෙන්නට පටන් ගන්නවා. ඔබට පුළුවන් කියලා ඔබ සහතික කිරීමක් කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ තත්ත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම අර කලින් කිව්වා වගේම මම විශිෂ්ටයා වෙමි. ඒ වගේම තමයි මට පුළුවන් කියන හැම වෙලේම මට පුළුවන් කියන වචනේ භාවිතා කරන්න හැම වෙලේම යටිහිතේ තැම්පත් කිරීමක් කරන්න ඒ දේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. මිරගල් එකක් වගේ ප්‍රාතිහාරයක් වගේ. මෙන්න මේ පොඩි වචන වලින් පුළුවන් අපේ ජීවිතේ වෙනස් කරගන්නට. මොකද මේ ධනාත්මක සංයෝජනා කියලා කියන්නේ ඊටාත්ම හොඳ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම දැන් මම ඔබට කලින් සඳහන් කිරීමක් කරා මුහම්මද් අලි කියන චරිතය. එයා හැම වෙලේම ධනාත්මක සංයෝජනා භාවිතා කරා කියන කාරණාව. ඒත් එක්කම යා තව සඳහන් කිරීමක් කරන මම ඒ විදිහටම කියන්නම්. මගේ තරුණ කාලයේදී සහතික කොට කීමේ ක්‍රමයක් ගැන මා දැන සිටියේ නැත. කලක් මම මගේ මිතුරෙකුගේ එනම් මැට්ගේ නිවසේ කාමරයක් කුලියටගෙන නැවතී සිටියෙමි. ඔහු නාන කාමරයට ගොස් නාන විට මහා අයියෙන් යමක් කියනු මට ඇසේ. මා මුලින් සිතුවේ ඔහු මට බයිනවා ඇතයි කියාය. ඒ නිසා මම නාන කාමරේ දොර ළඟට ගොස් ඔහු කියන දෙයට කන් දුන්නෙමි. ඔහු මට බනින්නේ නැත. ඔහු කියන්නේ මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම මගේ අරමුණට යනවා වගේ වැනි කෙටි වාක්‍ය කීපයක්. මැට්ගේ වයස අවුරුදු 25කි. ඔහුට ගෙවල් 4ක් ඇත. ඔහු සාර්ථක ව්‍යාපාරයකි. මම තවමත් කුලී කාමරයක වාසය කරමි කියලා ඔහු ඒ වෙලාව සඳහන් කිරීමක් කරනවා. මම ඒ ගැන කල්පනා කරන්නට වීමි. ඒ අතර සහතික කොට කීමේ ක්‍රමය පිළිබඳව තොරතුරු එකතු කිරීමද ආරම්භ කළෙමි. යම් අය හඬනගා කියන ප්‍රකාශවල අර්ථයක් නැතයි මට සිතුනේ. මම පොහොසතෙක් වෙම්වා. මෙවන්නක් යටිසිතේ ලැබුම් ගන්නේ නැත. අවසානයේ ඉන් ඵලයක් වන්නේද නැත. ඒ බව මට වැටහිණි. මෙම ක්‍රමය තුළ යම් අඩුපාඩුවක් පවත්නා බව මට තේරුම් ගියේය. වඩාත් උචිත කීම් පිළිබඳව මට ඔබට යමක් කීමට පෙර යම් අඩුපාඩු දෙකක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සුදුසුයි මට හැකි. ඒ කියන්නේ එයා ඒ වෙලාවේ කියන කාරණාව තමයි එයාගේ යාළුවා නාන කාමරයට ගිහිල්ලා ඉවරලා හැම වෙලේම කියලා තියෙන කාරණාවක් තමයි එයා හයියෙන් කෑ ගහලා තියෙනවා මම සාර්ථක ව්‍යාපාරිකයෙක් මගේ අරමුණට මම කොහොම හරි යනවා කියන කාරණාව. එතනදී විශේෂයෙන්ම තහවුරු කිරීම වලදී කියන කාරණාව තමයි මම වෙම්වා මම වෙත්වා මම සාර්ථක ව්‍යාපාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරා කියලා යද්ද කියලා යාඥා කරා කියලා කිසිම වෙලාවක හම්බෙන්නේ නැහැ. සහතික කොට කීම් වලදී කරන්නේ මේ මොහොත වෙන විට තමන්ට අරමුණ ලැබිලා තියෙනවා කියන කාරණාව සිහිපත් කිරීම සහ යටිද තුල තැම්පත් කිරීම කියලා ඒ පුද්ගලයා සඳහන් කිරීමක් කරන එක තමයි නිවැරදිම ක්‍රමය. ඒ නිසා තමයි මම හැම වෙලෙම කියන්නේ හැම වෙලෙම මම ආලෝකේ මමයි ආලෝකේ නැත්නම් මම සාර්ථකයි මම ධනවත් මම හොඳ ව්‍යාපාරිකයෙක් මෙන්න මේ වගේ ධනාත්මක සංයෝජන හැම වෙලෙම භාවිතයට ගන්න. හැම වෙලෙම ඔබ භාවිතාවට ගන්නේ අනවශ්‍ය දේවල් නම් මට හැම දෙයක්ම නෑ මට සල්ලි නෑ මට ආදරේ නෑ මට කිසිම දෙයක් නෑ මට සතුට නෑ සැනසීම නෑ කියලා භාවිතා කරනවා නම් ඒ දේ ඔබට ආකර්ෂණය වෙන්නට පටන් ගන්නවා. මේක ඉතාමත්ම සරලයි. මේක ලොකුවට ගැඹුරින් අල්ලගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. ඉතාමත්ම සරලයි. ඔබට අවශ්‍ය දේ මේ මොහොත වෙනට ලැබිලා තියෙනවා කියලා හැම වෙලෙම ජප කරන්නට තමයි තියෙන්නේ. ඒක දවස් 21ක් එක දිගට කරගෙන යනකොට ඒක පුරුද්දක් බවට පත් වෙන්නට පටන් ගන්නවා. ඒක යටිහිතේ තැම්පත් වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මේ දේවල් අර්ථවත් විදිහට භාවිතා කරගන්න ඔබේ ජීවිතය දවසින් දවස වෙනස් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.